Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්ද වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතන්නේ මාසයක් විතර වෙනවා මං දැන් vlog එකක් ගෙනල්ලා. මං මේ මාසේ මුල vlog එකක් ගේන්න හිටියේ. හැබැයි half එක කරන් යනකොට නැවතුණා. ඉතින් එහාට ටික continue කරේ නැහැ. බලමු මේ මාසේ අග වෙනකොට මේ vlog එක මට ගේන්න පුළුවන්ද කියලා. We'll see. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ vlog එකක්. නැත්තම් සාමාන්‍ය මම ගේන්නකෝ හරි යනකොට ගමනක් යන vlog එකක් නේ. layout එකක් හරි මොකක් හරි යාළුවෙක් එළියට යන එකක් හරි එහෙම මොනවා හරිනේ. නැත්නම් event එකක්. අද උගලන්ට පොඩි දෙයක් මට උගලත් එක්ක share කරගන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා තමයි මම අලුත් අවුරුද්දේ මේ vlog එක ඔයාලට ගේන්නේ. ඉතින් අද මේ vlog එකෙන් මම උගලත් එක්ක share කරගන්න යන්නේ මගේ life එකට ගොඩාක් important වෙච්ච ස්කිල් එකක් ගැන. ඒ කියන්නේ ඒ ස්කිල් එක ගැන නෙමෙයි. අතන මේ ස්කිල් එක කොහොමද අපි acquire කරගන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඒ කියන්නේ මම ඒ ස්කිල් එක acquire කරගන්න use කරපු tips ටිකක් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක share කරගත්තොත් හොඳයි කියලා. මොකද ඒක මං හිතන්නේ හැමෝටම important වෙන ස්කිල් එකක් ඉස්සරහට. අද වෙනකොට ලංකාවේ ඉන්න ගොඩාක් දෙනාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි English speaking skills lack වෙන එක. ඒ කියන්නේ බහුතරයක් දෙනාට language එක ගැන knowledge එක තියෙනවා. ඒගොල්ලෝ theoretical aspects දන්නවා English language එකට අදාළ. හැබැයි ඒක practically apply කරන්න ගියාම යාලා බයයි. ඒ කියන්නේ වැරදෙයිද අපිට grammar වැරදෙයිද නැත්නම් මිනිස්සු ඉස්සර අපි ලැජ්ජ වෙයිද? ඒ කියන බයත් එක ගොඩක් අය පහු බහිනවා. ඒ කියන්නේ පසු බහිනවා. ඒ කියන්නේ ගොඩක් අය ඉදිරිපත් වෙන්නේ speaking වලට ආවට පස්සේ. ඉතින් මම උගලන්ට ඉස්සෙල්ලා මේ ටිප්ස් ගැන ෂෙයා කරන්න කලින් මම උගලන්ට කියන්නම් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. කියන්නේ මට මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕන කියන බෑග්ග්‍රවුන්ඩ් එක මට හැදුණු විදිය මම උගලන්ට කියන්නම්. ඉතින් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරොත් මම පොඩි කාලේ ගෙදර කතා කරන්නේ සිංහල. අම්මා අප්පච්චි ආච්චි සීයා ඊට පස්සේ නංගිලා මල්ලිලා කසින්ස්ලා ඔක්කොමලත් එක්ක මම සිංහලෙන් තමයි කතා කරන්නේ. But now I do talk in English sometimes. හැබැයි මට මතක ඉස්සර අම්මා අප්පච්චි මට ෆෝස් කරනවා ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් වෙන්න කතා කරලා කියලා. මම හැබැයි ජීවිතේ කරේ නැහැ. ඊට පස්සේ මම ඉස්කෝලේ ගියා අවුරුදු 13ක්. ඊ ගවර්න්මන්ට් ස්කූල් එකකට සහ අවුරුදු 13ම මම සිංහල මීඩියම් වලින් තමයි ඉගෙන ගත්තේ. ඒකට ඉංග්‍රීසි කියන දේ මම ඉගෙන ගත්තේ සබ්ජෙක්ට් එකක් විදියට විතරයි. ඊට පස්සේ obviously ඩිග්‍රී කරනාට පස්සේ ඉතින් ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් and yeah that's my background. මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කිව්ව මේන් රීසන් එක තමයි අද ලංකාවේ ගොඩාක් අම්මලා තාත්තලා හිතනවා ළමයාගේ ඉංග්‍රීසි මේ knowledge එක හරි ඒ ස්කිල් එක හරි මොකද ඩෙවලොප් කරන්න අනිවාර්යෙන් ළමයාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යවන්න ඕනේ. ඒ නැතත් ගවර්න්මන්ට් ස්කූල් එකකට තමයි ළමයාව යවනවා නම් grade 6 ඉඳන් ඉංග්‍රීසි මීඩියම් වලින් උගන්වන්න ඕනේ. එහෙම නැත්නම් ළමයාට ඉංග්‍රීසි බැරි වෙනවා. ඔන්න ඔය වගේ මතයක ඉන්නවා අම්මලා තාත්තලා. ඇත්තට මේ කියන්නේ approaches දෙක කොච්චර effective ද කියන්නේ මම දන්නේ නැහැ. මොකද මම මේ දෙකම approaches දෙකම try කරපු කෙනෙක් නෙවෙයි. මම ගියත් ගවර්න්මන්ට් ස්කූල් එකකට මම ඉගෙන ගත්තේ සිංහල මීඩියම්. ඒ හින්දා මම ඇත්තටම ඒකේ effectiveness එක දන්නේ නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ ගවර්න්මන්ට් ස්කූල් ගියත් ඉන්ටර්නැෂනල් ස්කූල් ගියත් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්තත් නැතත් ඒක කිසිම වෙලාවක එයාගේ ඉංග්‍රීසි knowledge එකට එයාගේ knowledge එකට මොකද speaking ability එකට කවදාත් ඒක බලපාන්නේ නැහැ. ඒක මමත් දන්න සහ මම ඇතුළු මගේ යාළුවෝ පවා ඉන්නවා එහෙම අවුරුදු 13ම සිංහල මීඩියම් වල ඉගෙනගෙන හැබැයි they have a good knowledge in English too. ඉතින් ඒක ඇත්තටම බලපාන එක මිනිස්සු විසින් හදාගත්ත මතයක්. ඉතින් මම කියවනේ මම අවුරුදු 13ම සිංහල මීඩියම් ඉගෙන ගත්තේ කියලා. හැබැයි ඒ අවුරුදු 13 ඇතුලේ මම participate කරා English day competitions වලට recitation and English day drama competitions වලට. හැබැයි කොච්චර competitions වලට ගියත් speaking වලට ආවම මම ඉස්සර මාර බයි. මම හිතන grade 8 විතර නිකන් මට ඒ බය තිබුණා. ඊට පස්සේ තමයි මම හිතාගත්තේ මම මේක ඉඳලා හරියන්නේ මම මගේ knowledge එක තියෙනවා කියලා මම දන්නවනේ. දැන් මේ knowledge එක මම නිකන් තියාගෙන වැඩක් නැහැ. මම ඒක practice කරන්න ඕනේ කියලා මම බය පැත්තකින් දාලා පුළුවන් විදියට I practiced it. හරිද? එහෙම තමයි මම මගේ බය නැති කරගත්තේ. සහ එම් බය එන එක සාමාන්‍ය දෙයක්. මොකද අපේ native language එක නෙමෙයි මේක. ඒක අපේ second language එක. එතකොට අපි ඒකට බය වෙන එක සාමාන්‍ය. මොකද අපි ලැන්ග්වේජ් එකත් එක්ක ෆැමිලියර් නැහැ. පොඩි කාලේ ගෙවල් කතා කරන්නේ සිංහල. අපි හැදෙන්නේ වැඩෙන්නේ සිංහලත් එක්ක. එතකොට ඒක අපිට හුරු නැති වෙන එක සාමාන්‍යයි. එතකොට බය එන එක සාමාන්‍ය දෙයක්. එතකොට පළවෙනිම දේ තමයි අපි අපේ බය නැති කරගන්න ඕනේ. ඒකට මම යූස් කරපු ටිප් එක තමයි
තනියම ප්‍රැක්ටිස් කරපු එක. ඒ කියන්නේ දැන් අපි බය තව කෙනෙක් ඉස්සරහා කතා කරන්නේ අපිට වැරදෙයිද මේ මිනිස්සු hina වේද අපිට වැරදුනොත් කියලා ඒ බයන ලැජ්ජ වෙන්න ඒ තියෙන එකනේ බයනේ තියෙන අපිට. ඒ නිසා තනියම ප්‍රැක්ටිස් කරා. තනියම ප්‍රැක්ටිස් කරා කියන්නේ ඔහේ තනියෙන් හිමින් කියවනවා වගේ නෙමෙයි. තනියම තමන්ගේ ඔළුවට එනවනේ thoughts, තමන්ගේ goals ගැන, තමන්ගේ life එක ඉස්සරහට කරන්නේ මොනවද කියලා තනියෙන් කතා කරන්න. ඔයා ඔයත් එක්ක කතා කරන්න. ඔයාම කතා කරන්න බය නම් ඔයා write down කරන්න පොතක ඔයා මොනවද ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ඔයා මොනවද ඔයාගේ life එක ගැන, ඔයාගේ relatives ලා ගැන, අම්මා තාත්තා ගැන ඔයා ඒ දේවල් ලියන්න. ඔයාගේ හිතට එනවනේ එක thoughts එනවනේ මිනිස්සුන්ට දවසක් ගානේ විවිධ දේවල්. ඒව ඔයා ලියන්න නැත්නම් තනියෙන් practice කරන්න. එතකොට ඔයා තනියෙන් practice කරන්න දවසට විනාඩි 10ක් 15ක් ඔක් කරා නම් ඇති. කරන්න ඔයා ටික ටික language එකට familiar වෙනවා. එහෙම කරනකොට ඔයා grammar ගැන හිතන්න එපා. grammar ගැන හිතන්න ගියොත් ඔක කරන්න වෙන්නේ නැහැ. grammar වලට බය වෙන්න එපා. ඔයා language එකට හුරු වෙනකොට automatically grammar කියන එකත් ඔයාට හුරු වෙන automatically ඔයාගෙන් එනවා. මම practice කරේ එහෙම. මම තනියෙන් practice කරා. මගේ හිතට එන thoughts මම පොත් එක ලිව්වා. ඉතින් එහෙම කරලා automatically මට කියන්නේ මම grammar ගැන හිත එක කරේ නැහැ. හැබැයි මගේ grammar හැදුවා. ඒකට දැන් පෙද්දි මම කතා කරනකොට මම හිතන්නේ මම මේක grammar හරිද වැරදිද කියලා හිතන්නේ automatically එක එනවා. එයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ speaking ability එක ඔයාට develop කරගන්න ඕන කෙනෙක් නම් ඔයා තනියෙන් practice කරන එකට අමතරව වැඩි හොඳයි. ඔයාගේ ඒ වැරදි වෙන දේවල් correct කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනත් එක්ක ඒක practice කරනවා නම් ඊට පස්සේ දෙවෙනි දේ මේක ගොඩාක් important දෙයක්. ඒ තමයි pronunciation. ඔයා කොච්චර කතා කළත් වැඩක් නැහැ. ඔයා කතා කරන දේ ලස්සන නැත්තම්. දැන් ඕනම ලැන්ග්වේජ් එකක කවුරු කෙනෙක් ලස්සනට කතා කරනවා නම් අපි අහන් ඉන්න ආසයිනේ. එතකොට ඔයා කතා කරන දේ තව කෙනෙක් අහන් ඉන්නවාද නැද්ද කියන එක ඩිසයිඩ් වෙන්නේ ඔයා දේවල් කතා කරන විදිහ ලස්සනත් එක්ක. ඉතින් මේ pronunciation කියන එක හරියම important ඒ නිසා. එතකොට මේ pronunciation හදාගන්න හොඳ ටිප් එකක් තමයි movies and TV series බලන එක with subtitles. එතකොට මෙහිම movies and TV series මේ subtitles එක්ක බලන එකෙන් තව වාසියක් වෙනවා. ඒ තමයි අපි නොදන්න වචන තියෙනවා නම් අපිට ඒවත් identify කරගන්න පුළුවන්. දැන් movies බලනකොට අපි හැම වචනෙම දන්නේ නැහනේ. එතකොට අපි නොදන්න වචන තියෙනවා නම් අපිට ටග් ගාලා Google එකෙන් ටග් ගාලා search කරලා ගන්න පුළුවන්. ඒතර Google එකෙන් අපිට ඒක sentence එකකට apply කරලාම පෙන්නනවා example එක මොකක්ද ඒ වචනේ meaning එක කියන. ඒකට movies තෝරගනිද්දි එකපාර science fiction movie එකක් තෝරගන්න එපා. ඔයා තෝරගන්න comedy or kids movie එකක් හරි TV series එකක් හරි තෝරගන්න. මොකද ඒක මම හිතනවා ස්ටාර්ට්අප් එකකට හොඳයි. ඊට පස්සේ ටික ඔයාලා ෆැමිලියර් වෙනකොට ඔයා try කරන subtitles නැතුව ඒ movie එක බලන්න. movie එක හරි TV series එකේ subtitles නැතුව බලන්න. ඒ කියන්නේ subtitles නැතුව කියන දේ අහන් ඉඳලා ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්ද කියලා ඔයා try කරන්න. මම මේ pronunciation ගැන පොඩ්ඩක් කියන්නේ වැඩිපුර emphasize කරේ. මොකද මම දැකලා තියෙනවා ලංකාවේ ඉන්නවනේ උගන්වන කට්ටිය ඉංග්‍රීසි ටියුෂන් කරන කට්ටිය online or physical එයාලත් කරන ලොකු වැරද්දක් තමයි මේ pronunciation errors කියන්නේ. කියන්නේ an example හිතන්න අපි සාමාන්‍යයෙන් කියනවානේ I have this, I have that, I have practices tomorrow. එතකොට බහුතරයක් දෙනවා. මම දැකලා තියෙනවා ඔය FB, TikTok online වල දැන් ඔය ඉන්නවනේ English teachers ලා. ඒ බහුතරයක් දෙනාත් මේක වැරදි තමයි pronounce කරන්නේ. ගොඩක් අය කියන්නේ I have this, I have practices, I have that. ඒ කියන්නේ හිතන්න ඔයා කියන දේ මොනසෙන් අහන් ඉන්නවා. එතකොට ඔයා බැරි වෙලාවත් ඕක දැන් ඔය විදියට කිව්වොත් ඔයා ගැන තියෙන ඉම්ප්‍රෙෂන් එක 100ක් නම් ඒක එකපාර ඩෝන් ගාලා බිඳුවටම බහිනවා. මොකද ඒක කියන්නේ ඒ pronunciation එක වැරදියටත් වඩා ඒක ඇහෙනකොට ඒක ලස්සන නැහැ. ඒකයි මම කියන්නේ pronunciation එක අහන් ඉන්න කෙනාට ලස්සන වෙන්න ඕන නිසා අහන් කෙනාට ඒ කියන්නේ අහන් ඉන්න willingness එක ඇති වෙන්න ඕනේ. ඉතින් මට නම් මගේ pronunciation හදාගන්න main foundation එක set උනේ මගේ kindergarten එකේ. Marjorie Dalvis International Kindergarten. It's still there in Delkanda. And make a paid promotion එකක් නෙවෙයි. හැබැයි මම mention කරේ because I should give the whole credit to that place. මොකද මම අද ලස්සනට කතා කරනවා නම් වචන pronounce කරනවා නම් ඒ එතනින් ආව foundation එක නිසා. ඊට පස්සේ අන්තිම last final step එක තමයි දැන් ඔයා තනියෙන් practice කරලා ඊට පස්සේ ඔයාගේ pronunciation එක හදාගෙන ඔයාගේ language එකට familiar. ඔයාට confidence දැන් ඔයාට පුළුවන් කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි හොඳ institute එකකින් ඔයා ගන්න හොඳ course එකක් ඔයාගේ communication and presentation skills develop කරගන්න පුළුවන් එකක්.
and මම දැන් මේ හොඳ ඉන්ස්ටිටියුට් එකක් කියන එකෙන් මීන් කරේ ලංකාවේ දැන් තියෙනවනේ ගොඩාක් ඉන්ස්ටිටියුට්ස් තියෙනවා ඉංග්‍රීසි කෝසස් ඔෆර් කරන. හැබැයි ගොඩක් තැන් වලින් ඔෆර් කරන්නේ නිකන් බේසික් ඉංග්‍රීසි කෝස් එකක්. ඒ කෝසස් වලින් කමියුනිකේෂන් ස්කිල්ස් අපේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඩෙවලොප් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි බේසික් ඉංග්‍රීසි කෝස් එකකයි ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කෝස් එකකයි වෙනස තමයි ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කෝස් එක ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකේ ඉඳන් ඔයා කතා කරනකොට ඔයාගේ බ්‍රීතිං ඔයා මේන්ටේන් කරන්න ඕනේ කොහොමද කියන එක ඉඳන් ඔයාට කියලා දෙනවා. හැබැයි බේසික් ඉංග්‍රීසි කෝස් එක ඔයාට ලියන්න කියන්නේ සාමාන්‍ය දේවල් ටිකනේ උගන්වන්නේ. අතනින් වෙන්නේ ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක ආසරවන්න ඕනේ කොහොමද? ඔයා කෙනෙක්ට ප්‍රසන්ට් කරන්න ඕනේ කොහොමද දෙයක්? ඒ දේවල් හැමදේම ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන්ස් කෝස් එකකින් ඔයාට කියලා දෙනවා. ඔයාට ඔයා කරන කෝස් එකෙන් ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් වලින් ඔයා කෝස් එකක් කරාට පස්සේ ඔයාට ඒකේ වටිනාකම තේරෙයි ස්පෙෂලි ඔයා යුනිවර්සිටි ගියාට පස්සේ. මොකද ළමයි ඉන්නවා 3rd year and 4th year final years වල ඉන්න ළමයි තාමත් ඉන්න ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලන්ට කොලයක් බලාගෙන නැතුව හරි ෆෝන් එක බලා ගන්න නැතුව හරි ඒගොල්ලන්ට ප්‍රසන්ට් කරන්න බෑ. ඉතින් අපි යන්නේ කෝපරේට් ෆීල්ඩ් එකට. එතකොට අපි කෝපරේට් ෆීල්ඩ් එකට ගියාට පස්සේ අපිට යම්කිසි තැනක අපිට ප්‍රසන්ට් කරන්න වුණොත් අපිට පුළුවන් ද කොල බලාගෙන කියන්න බෑ. හිතන්න for an example ඔයා යනවා ඉන්ටර්විව් එකකට. ඉන්ටර්විව් එකට ගිහිල්ලා you have to convince that person who is interviewing you that you are the best for that position. එතකොට ඔයා හැම කන්වින්ස් කරනකොට ඔයාට පුළුවන් ද එයා අහන ප්‍රශ්න වලට කොලයක් බලාගෙන උත්තර කියන්න බෑ. මාට ඔයාගේ ජොබ් රෝල් එකේ වැඩි කමියුනිකේෂන් පාර්ට් එකක් නැතුව ඇති. හැබැයි ඔයා ඒ ජොබ් එකට යන්න ඕනේ අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට ෆේස් කරලානේ. එතකොට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න නම් ඔයාට හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා, ප්‍රසන්ටේෂන් ස්කිල්ස් තියෙනවා. ප්‍රසන්ටේෂන් කියලා මම එතන කියන්නේ ඔයාට ඔයාව ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ හොඳට. මම මෙන්න මෙයා මම තමයි මේ ජොබ් රෝල් එකට හොඳම කෙනා. එතකොට ඔයාට ඒ කොන්ෆිඩන්ස් එක, ඒ ඇබිලිටි එක හදලා දෙන්න ඒ කියන්නේ හොඳ ෆවුන්ඩේෂන් එක සෙට් වෙනවා අර වගේ කෝස් එකක් ෆලෝ කරාට පස්සේ. හැබැයි එක දෙයක් හොඳට මතක තියාගන්න. ඔයා මොන දේ ඉගෙන ගත්තත් ඔයා කවදාවත් ඔයාගේ ෆස්ට් ලැන්ග්වේජ් එක අමතක කරන්න එපා. මොකද ඔයා ලැජ්ජ වෙන්න ඕනේ ඔයාට ෆැමිලියර් නැති අලුත් ලැන්ග්වේජ් එකක් බැරි වෙන එකට නෙමෙයි. ඔයාගේම ලැන්ග්වේජ් එක බැරි වෙන එකටයි. And yeah, thank you guys for watching. I will see you guys soon from another vlog. Hopefully by the end of this month. Till then, bye bye and have a nice week ahead.